හරි. මම නිදුරංග ජයරත්න. මම BCA කැම්පස් එකේ second year student කෙනෙක්. second year second sem student කෙනෙක්. මම මේ වීඩියෝ සීරීස් එකෙන් බලාපොරොත්තු වෙන්නේ probability distribution ගැන වීඩියෝ සීරීස් එකක් හදන්න. මම මේ සීරීස් එක හදන ප්‍රධාන හේතුව තමයි මටත් ගණන් හදන්න උනන්දුවක් හදාගන්න සහ ගණන් හෙදීමේ හැකියාව වැඩි දියුණු කරගන්න. එතකොට මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ probability mass function එක ගැන ඔයගොල්ලන් එක්ක ඔයගලන්ට කතා බහ කරන්න. කියන්නේ ඔයගලන්ට කියලා දෙන්න, ඔයගොල්ලෝ දන්නේ නැත්නම් කියලා දෙන්න. ඔයගොල්ලෝ දන්නවා නම් මේක මතක් කරගන්න තමයි මම අද කරන්නේ. මේ probability mass function එක හොයන විදිහ තමයි අද මම කියලා දෙන්නේ. එතකොට අපි මුලින්ම probability mass function එක හොයන්න කලින් අපි දේවල් ටිකක් දැනගෙන ඉන්න ඕනේ. ඒ තමයි random variable එකක් කියන්නේ මොකද්ද? random variable. එතකොට range space එක කියන්නේ මොකද්ද? එතකොට probability mass function එකේ අපි ඒක define කරන්නේ නැත්තම් අපි ඒක denote කරන විදිය ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. denote කරන විදිය ඊළඟට අපි ඒක මේ අපි තව ඒකේ ඉස්සරහට ගියාම තව මේ probability mass function එකේ තව function එකක් තියෙනවා cumulative distribution function කියලා. ඒක ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ probability mass function කියන මේ probability mass function කියන සම්පූර්ණ කෑල්ලම අයිති වෙන්නේ discrete probability distribution වලට තමයි අයිති වෙන්නේ. මේ කෙටි කරලා දෙන්නේ මම discrete probability distribution වලට තමයි මේ අපි කියන කතාව අයිති වෙන්නේ. එතකොට දැන් කෙනෙක්ට මේක මොකක්ද discrete කියන්නේ මොකක්ද නැද්ද කියලා තේරුනේ නැත්නම් මේ probability distribution කියන එක කැලි දෙකකට කැඩෙනවා. එකක් තමයි discrete, අනිත් එක continuous. එතකොට මේ අපි දැන් මේ දන්නවනේ දැන් මේ discrete කියන එක අපි ගන්නේ සාමාන්‍යයෙන් real line එක. ඒ කියන්නේ එකටත් වැඩිය මෙහෙම ගන්නකො ඍණ පැත්තත් ගන්න පුළුවන්. ඍණ 1.2 මේ පැත්තට ඔහොම යන්න පුළුවන්, මේ පැත්තට ඔහොම යන්න පුළුවන් ඕන තරම. හැබැයි මේ අපි real line එකේ යන සංඛ්‍යා තමයි මේ අපි කැල්කුලේට් කරන්නේ මේ discrete distribution function යොදාගෙන. එතකොට ඒ තියෙන සූත්‍ර වලින් මේ discrete එකේ කියන්නේ real line එකේ තියෙන මේ දේවල් තමයි හොයාගන්න පුළුවන්. ඒක continuous එකේදී අපිට දැන් හිතන්නකෝ මෙහෙම line එක තියෙනවා, මෙතන තියෙනවා බිංදුව, මෙතන තියෙනවා 1. මේ දෙක අතර තියෙන සංඛ්‍යාව කොච්චරක් තියෙනවද කියලා අපි හිතාගන්න බෑනේ. සාමාන්‍යයෙන් 0.01යි. මෙහෙම ගන්න 0.1, 0.01යි, 0.01යි, ඒ විදිහට යනවනේ. අපිට උර මෙතන ඉඳන් මෙතන මේ බිංදුවේ ඉඳලා
එක්ක වෙනකන් තියෙන සංඛ්‍යා අනන්තයක් කියලා තමයි අපි ගන්න. එතකොට මේක අපිට කියන්න බෑ මේ මෙච්චරක් සංඛ්‍යා තියෙනවා කියලා. එතකොට කන්ටිනියස් රේන්ජ් එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේක තමයි ඩිස්ක්‍රීට් හා කන්ටිනියස් අතර තියෙන මේ කතාව. එතකොට අපි අද කතා කරන්නේ මේ කන්ටිනියස් කියන රේන්ජ් එකේ මෙන්න මේ රේන්ජ් එකේ තියෙන probability mass function එක හොයාගන්න විදිය. එතකොට probability mass function එක අපි හොයාගන්නේ probability mass function එක හොයාගන්නේ සාමාන්‍යයෙන් මම මෙතනදී කිව්වා මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන ටිකක් random variable එක ගැන. random variable එකක් කියලා කියන්නේ random variable random variable එකක් කියලා කියන්නේ අපි හිතමු මේ A වල ඉඳලා Z වලට වෙනකන් අපිට මොකක් හරි දෙයක් assign කරගන්න පුළුවන්. කියන්නේ හිතන්නකො programming පැත්ත අපි හිතමු PHP වල $name කියලා මොකක් හරි variable එකක් තියෙනවා නම් මේකට මගේ නම assign කරගන්න. නිදු රංග එතකොට මේක assign කරගත්තාම මේ නිදුරංග කියන කැලල නිදුරංග කියන නම මේ name කියන එකට assign වෙනවානේ. assign වුණාම මේක අපිට ඕන තැනක පාවිච්චි කරන්න පුළුවන්. අගය මේක. ඉතින් ඒකම තමයි මෙතනත් වෙන්නේ. මේ මොකක් හරි අපි ගණිත කර්මයක් කියනවා නම් හිතන්න අපිට තියෙනවා මේ මොකක් හරි හිතන්නකො ධාතු කැටයක් උඩ දානවා කියලා. ධාතු කැටයක් උඩ දානකොට මේ ධාතු කැටේ එන අගයන් 6ක් තියෙනවා. එකේ ඉඳලා 1 2 3 4 5 6 කියලා මේ 6ක් එනවා. මේ 6 අපිට ගණිත කර්ම කරන්න එහෙම මොකක්වත් නැහැනේ. කියන්නේ නිකන් මෙව් එකක්නේ වැලියු එකක්නේ. එතකොට අපිට පුළුවන් මේ අපි සාමාන්‍ය ස්ටෑන්ඩඩ් විදියට ගන්නවනම් එහෙම x අකුරකින් තමයි අපි රැන්ඩම් වේරියබල් එකක් ගන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. එතකොට මේ x සමානයි 1යි කියලා තමයි අපි මේකට ආදේශ කරන්න. පළවෙනි එක ආදේශ කරගත්තා. ඔන්න දැන් දෙවෙනි එක ආදේශ කරගත්තා. x2 x3 x4 x5 x6 ඔන්න දැන් මේ x මේ එක ආදේශ වුණා. මේ දෙක ආදේශ වුණා. තුන මේ එක වතාවක දැන් හිතන්නකො මේක මේ පළවෙනි අවස්ථාවේ අපිට එක ආවා. දෙවෙනි අවස්ථාවේ මොකක්වත් නෙමෙයි දෙක ආවේ. ඒ කියන්නේ දෙවෙනි පාර උඩ දැම්මහම දෙක ආවේ. තුන්වෙනි පාර උඩ දැම්මම අපිට 3 ආවේ. හතරවෙනි පාර උඩ දැම්මම අපිට 4 ආවා. ඔන්න පස්වෙනි පාර උඩ දැම්මොත් ධාතු කැටේ 5 ආවා. මෙහෙම එක වෙලාවකදී එන අගය තමයි මේ එක්ස්ට්‍රා ආදේශ කරගන්නේ. කියන්නේ දැන් පළවෙනි පාර වැටුනහම එන්න එක නම් ආව එක නම් අපි ඒක එක්ස්ට්‍රා දාගන්න. එතකොට ඔයාලට පේනවා අපිට මොන අවස්ථාවක උඩ දැම්මත් කී පාරක් උඩ දැම්මත් මේ එක්ස්ට්‍රා එන අගය මේ 6න් එකක්නේ. මේ 6න් එකක් තමයි අපිට එක්ස්ට්‍රා මේ ආදේශ වෙන්නේ. එතකොට දැන් එක්ස්ට්‍රා ආදේශ වෙනවා මේ 6 විතරනේ ආදේශ වෙන්නේ. මේ 6 අපිට ලියාගන්න පුළුවන් රේන්ජ් ස්පේස් එක. මේකට කියන්නේ රේන්ජ් ස්පේස්. මේ Rx කියන්නේ රේන්ජ් ස්පේස්. එතකොට ඒකට මේ ඔක්කොම දාගන්න පුළුවන්. මේ x මේ ඔක්කොම ආදේශ වෙනවා. මෙන්න මේ 1 2 3 4 5 6
වැලියුටික මේ එක්ස්ට ආදේශ වෙනවා කියලා අපිට දාගන්න පුළුවන් රේන් ස්පේස එක. අතකොට දැන් අපි ප්‍රොබිලිටි මාස් ෆන්සන් එක ඩිනෝට් කරන විදිය බල ප්‍රොබිලි මාස් ෆන්සන් එක ඩිනෝට් කරන්න පුළුවන් ප්‍රොබිලිටි සයින් එකත් එක්ක අපි මෙතනදී ගන්න එක් සමානයි පොඩි එක් අයි කියල තමයි ගන්න. තැන් වාට මතක ඇදී මම එහෙම එක් සමානයි එකයි එක් සමානයි දෙකයි හෙම කියලගත්තනේ. ඔතකොට වාට පේනවා මේ එක් තියෙන්නේ. එහෙනම් මේ පොඩි එක් කියන්නේ මේ එකට දෙකට ඒක වෙනස්සෙන් නිසා තමයි මේ අපි එක් අයි කියල ගන්න. ඔතකොට ඒකත් එක්ක තියෙන ප්‍රොබිලිටිය එක. එතකොට දැන්වාට පේනවා මේ එක් සමානයි දෙක එන්න පුළන් ප්‍රොබිලිටි එක කොච්චරද. ඔන්නහම වැලි හෝයන එක තමයි ප්‍රොබිලිටි මාස් පන්සන් එක කියලා කියන්න. ඔත්තකොට දැම්මන් එක පොඩම්ම කන්න අපිට නැම්බුලුවන් මේ තියෙන මේකම ලියන්ට fxi කියලා මේ සයින් දෙකම එකයි. ඔතකොට දැන් අපි හිතමු අපි ගත්ත දාදු කැටේ එන මේ ප්‍රොබිලිටි මාස් ෆන්සන් එක කොමද හොයන්න. දාදු කැටේ ප්‍රොබිලිටි මාස් ෆන්සන් එක හොයනවා නම් අපි මුලින්ම කරන්නේ එක් අයි කියල දාගෙන මේ අපේ ප්‍රොපබිලිටි මාස් ෆන්සන් එකේ ඩිනෝට් කරන සයින් එක දාගන්න. එතකොට මෙහිම දාගෙන අපි පොඩි වගුවක් හදාගන්න. අපිට ප්‍රොපබිලිටි මාස් ෆන්ෂන් එක හොයන්න පුළුවන් මේ ඩිනෝට් ගැන අපිට හොයල පෙන්න්න පුළුවන් ක්‍රම දෙකක් තිනවා. දෙකින් එකක් තමයි මේ ටේබල් එකෙන් පෙන්න්නන එක. අතකොට අපි මෙතන එක්යි කෙනෙක දැන් ඔකොල් දන්න මේ රේන් ජිස්පේස එක තම එක්යි අයි එක මාරු වෙනකොට ඉදිරියට පයිනොයි එම අයි එක වැඩි වෙනකොට ඉදිරියට එනවා. නමුක තමයි වෙන්න දැන් අපි පලවෙනි එක දෙවනි එක තුන්ගෙන එක හතර පහ හය ඕම එක්සයිටික ලියාගෙන ඊට පස්සේ අපි දැම් මේක ප්‍රොබිලිටි ගන්න. දැන් බලන්ඩ මේ ඔක්කොම රේන්ජිස්පේස්සගේ හයක් තියෙන හයෙන් එක එන්න පුළන් අවස්ථා එකයි තිීන්. තකොට එකේ එන්න පුළුවන් ප්‍රොබිලිටි එක හයෙන් එකයි. දෙක එන්න පුළුවන් ප්‍රොබිලිටි එක හයෙන් එකයි. තුන එන්න පුළන් ප්‍රොබිලිටි හයෙන් එකයි. හතර එන්න පුලන් ප්‍රොබිලිටි හයෙන් එකයි. පහ එන්න පුළන් ප්‍රොබිලිටි හයෙන් එකයි. අයන්න පුලන් ප්‍රොබිලිටිකත් අයෙන් එකයි. මේක තමයි ප්‍රොබිලිටි මාස් පන්සන එක කියල කියන්නේ. ඔතකොට මේ ප්‍රොපබිලිටි මාස් ෆන්සන් එක හොයන්නේ ටේබල් එකෙන් මෙහෙම. හරි අනි ක්‍රමයට හොයනවා නම් මංකිව්වා තව ක්‍රමයක් තියනවා ප්‍රොබිලිටි මාස් ෆන්සන් එකට පෙන්න්න පුළුවන්. ඒකට වැඩිය ටේබල් පාච්චියන අපි ලේසි. අපිට දැ මෙතන ප්‍රොබිලිටි මාස් ෆන්සන් සයින් එක දාලා මෙන්න මේ වගේ ලොකු සංකල වරහන අරින්න ඕනේ. ඇලයිවෙල්ලා අපි මුලින්ම මෙතන ලියනු බින්දුවයි යල්දියලා දෙ අපි රේන්ජි ස්පේස එක තිබ එක ඉදල් හයවෙන ගන්නේ. එතකොට පටන්ගන්න එකෙන්නේ. තකොට අපිට ලියන්න පුළ මේ රිනා නන්තීන්දලා මේ එක් කියන කෙන පටන්ගන්න එක වෙන ගන්න. තුර එක වෙනකං බින්දුවයි පුපබිල්ටික අපිට බින්දුවයි කියල දාගන්න පුල බින්දුව ඉඳලා ගැනීම ඩින අනන්ත ඉඳලා එක වෙනකං තියෙන හැම සංඛ්‍යාවක්ම මේ බින්දුවයි කියල දාගන්න පුල. ඊට පස්සේ හයෙන් එකයි කියල දාලා හයෙන් එක එන්නේ එක
එකේන්දර 6 වෙනකන් තියෙන හැම සංඛ්‍යාවටම 6න් එක එනවනේ. එතකොට අපිට දාන්න පුළුවන් එකේ ඉඳලා එකත් එක්ක 6 වෙනකම් 6න් එකයි කියලා. ඊට පස්සේ ආය අපිට දාන්න පුළුවන් 6 ඉඳලා කියන 6 නැතුව මෙතන සමාන කිරීමක් දාලා x ඍණ අනන්තයට යනකම් බිඳුවයි කියලා. මෙන්න එහෙම තමයි අනික් ක්‍රමයට මේ පෙන්වන්නේ probability mass function එක. අපි ඩිනෝට් කරන ඊළඟට අපිට කරන්න තියෙන්නේ cumulative probability distribution එක discrete වල. ඒක මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් ඉන්න. මේ වීඩියෝ එක ගණන් උගලන් හදන්න අපි ගණන් හදන වීඩියෝ එකකුත් අරගෙන නම් ඒක වෙනම ප්ලේලිස්ට් එකක් විදියට තොර පාඩම් කියලා දෙන ඒවා වෙන ප්ලේලිස්ට් එකක් විදියට අරන් ඉන්න. නම් සුබ දවසක්.